අමරකීර්ති අතුකෝරලගේ කේස් එක. මිනිස්සු 12කට මරණ දඬුවම. මේක නිකම්ම නිවුස් එකක් නෙවෙයි, මේක මරණයේ පණිවිඩයක්. අපි යන්නේ වැලිකඩ හිරගෙදර අඳුරුම කොනටයි. එල්ලුම් ගහේ ඇත්තම කතාව අහන්න ලෑස්ති වෙන්න. මේක අහද්දි ඔයාගේ ඇඟේ ලේ වතුර වෙයි. ඔයා දන්නවද නඩුකාරතුමා මරණ දඬුවම ලියලා ඉවර වුණාම කරන දේ? එයා ඒ අත්සන ගහපු ඒ පෑන් තුඩ කඩලා දානවා. ඇයි දන්නවද? ඒ පෑනෙන් ආයේ කවදාවත් තවත් මිනිස්සෙක්ගේ මරණයක් ලියවෙන්න ඉඩ තියන්න බැරි නිසා. ඒ වගේම ගත්ත තීරණයක් ආයේ ලේවලින්වත් හොදන්න බෑ කියන ශාපය එකේ තියෙනවා. හිතා ගන්න පුළුවන්ද? තමන්ගේ මරණය ලියවුණු පෑන කැඩෙන සද්දේ අර කූඩුවේ ඉන්න මිනිස්සයාට ඇහෙද්දි මොන වගේ හැඟීමක් දැනෙනව ඇතිද කියලා. ඊළඟට එන්නේ අලුගෝසුවා. මිනිහා ගාව තියෙන කඹේ නිකම්ම කඹයක් නෙවෙයි. ඒක ඉටි දාලා තෙල් දාලා පදන් කරපු මර උගුලක්. මෙයා ඔයාගේ උසයි බරයි මැනලා හරියටම ගාන හදනවා. ඇයි දන්නවද? එල්ලන වෙලාවට කඹේ තද වෙද්දි බෙල්ල හිර වෙලා මැරෙනව නෙවෙයි වෙන්නේ. හරියටම බෙල්ලේ තියෙන දෙවෙනි ෂේරුකාව. ඒ කියන්නේ C2 ඇටය කුඩු වෙන්න තමයි ඒ ගැස්ම දෙන්නේ. පොඩ්ඩක් හරි වැරදුනොත් ඔළුව කඳෙන් ගැලවිලා ලේ විලක් මැදට වැටෙයි. නැත්තම් පණ යන්නේ නැතුව විනාඩි ගාණක් දඟල කෑ ගහන්න බැරිව විඳවන්න පටන් ගනී. අන්තිම මොහොතේ ඔළුවට දාන කළු පාට උරය. ගොඩක් අය හිතන්නේ ඒක මනුස්සකමට කරන දෙයක් කියලා. නෑ මචං. ඒක දාන්නේ පණ යන වෙලාවේ බෙල්ල හිර වෙද්දි ඇස් ගෙඩි දෙක එළියට පැනලා දිවේ එළියට ඇවිල්ලා මූණ විරූපී වෙන විදිහ දකින්න කාටවත් බලන්න බැරි තරම් භයානක නිසායි. ඒ කළු පාට රෙද්ද ඇතුලේ සිද්ධ වෙන දේ දන්නේ මැරෙන මිනිස්සයා විතරයි. හැබැයි ඔයා තව දෙයක් දන්නවද? මේ 12 දෙනාට ඒක වෙන්නේ නැහැ. ලංකාවේ අන්තිමටම මිනිස්සෙක්ව එල්ලුවේ 1976 දී. ඒ කියන්නේ මෙයාලා දැන් මෙරි ඉපදෙන්න ඕනේ. මරණීය දණ්ඩනය කියන ලේබල් එක ගහපු සුදු ඇඳුම ඇඳගෙන අඳුරු කුටියක් ඇතුලේ අද මාව ගෙනියයිද හෙට මාව ගෙනියයිද කියලා හිත විඳවන එක එකපාර මැරෙනවට වැඩිය දරුණුයි. අන්තිමටම මචං මේක හොඳටම ඔලුවට ගනින්. එදා පාර මැද 1000ක් දෙනා වට වෙලා කෑ ගහපන් මරපන් කියලා කෑ ගහද්දි ලේ රත් වෙලා නටද්දි මේ 12 දෙනාට හිතෙන්නේ නැති එයාලා තමයි ලෝකෙම හොල්ලන වීරයෝ කියලා. හැබැයි අවුරුදු ගානකට පස්සේ උසාවිය ඇතුලේ මරණ දඬුවම කියන වචනේ ඇහෙද්දි අර කෑ ගහපු එකෙක්වත් එතන නැහැ. තමන් විතරයි තනි වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න. කේන්තිය එන්න යන්නේ තප්පරයයි. හැබැයි ඒ තප්පරේ නිසා උඹට මුළු ජීවිත කාලෙම අඩි 4 අඳුරු කාමරයක් ඇතුලේ සිමෙන්ති පොළවේ ඔළුව ගහගෙන අඬන්න වුණොත් නීතිය කියන්නේ සෙල්ලමක් නෙවෙයි කියන එක ඔයාට තේරෙයි. වීරයෙක් වෙන්න ගිහින් අන්තිමේදිම වන්දි ගෙවන්න වෙන්නේ තමන්ගෙම හුස්ම ටිකෙන් නම් ඒක මොනතරම් අපරාධයක්ද? පරිස්සම් වෙන්න. ඔළුව කල්පනා කරලා වැඩ කරන්න.